ආයුබෝවන් ආයුෂ බොහෝ ඒවා සියලු දෙනාටම අද විශේෂයෙන්ම කියන්න යන්නේ ඉතාමත්ම අති විශේෂ පුවතක්. ඔයාලා දන්නවා 2026 27 28ට අලුත්ෙන් ඉතාලියට එන්න වීසා නීතියක් එනවා. කොළ නීතියක් කියලාත් කියනවා වීසා එනවා. ඉතින් මේ නීතිය ගැන පොඩ්ඩක් කියන්න යන්නේ. මේ නීතිය ඉතාමත්ම භයානකයි ලංකාවේ අයට. මොකද ලංකාවය 2028 වෙනකන් රතු ලිස්ට් එකට දාලා තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මම ඒ ගැන විස්තර කියනවා. රතු ලිස්ට් එක කියන්නේ මොකක්ද විස්තර ඇතුව මෙහිමයි වෙන්නේ. ඔයාලා මේ විශේෂයෙන්ම 2026ට වීසා එකට දානවා නම් ඇප්ලයි කරනවා නම් මොකද ජනවාරි මාසේ ඉඳලා තියෙනවා 2026 ජනවාරි ඉඳලම එක එක කැටගරි යටතේ දාන්න පුළුවන්. ඒ කියන්නේ හොටෙල් රැකියා, වයසක අය බලා ගන්න රැකියා, කුසිකාර්ම, තව ගොඩාක් ළමයි බලා ගන්න, ඒ වගේ ගොඩාක් කැටගරි වලට ලෝකේ ගොඩාක් රටවල් වලට දාන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේකේ තියෙන ලොකුම භයානකකම ඔයාලා සල්ලි දීලා දානවා නම් තමයි මේකේ තියෙන ලොකුම භයානකකම. මොකද අන්තිමටම සල්ලිත් නැති යනවා, වීසත් නැති වෙනවා. ගොඩක් දුරට නූල්ල ඔස්ත එක ලැබෙනවා. නූල්ල ඔස්ත එක ලැබුණට ප්‍රශ්න වෙලා තියෙන්නේ නූල්ල ඔස්ත එක ලැබුණට ඔයාලට ඉතාලි එම්බසියෙන් වීසා ලැබෙන්නේ නැහැ. මොකද ඉස්සර නම් ඉතාලියෙන් නූල්ල ඔස්ත එක ලැබෙනවා කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම ලංකාවේ එම්බසියෙන් වීසා එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. රිජෙක්ට් වෙන්න තියෙන අවස්ථාව 100ට එකක් විතර 99%ක්ම වීසා එක ලැබෙනවා. නමුත් දැන් ලංකාව රතු කලාපයේ රටක් හින්දා ඉතාලි වීසා දෙන එකෙන් 180%ක්ම රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වෙනවා කියන්නේ මෙහෙමයි වෙන්නේ. දැන් 2025 දාපු මේ වීසා තියෙනවානේ. ඒ වීසා දාලා ඉවරලා ඒ ඇප්ලයි කරලා ක්ලික් ඩේ එකට ක්ලික් කරලා ඒ ඇප්ලයි කරපු අයටත් සමහරක් අය ඉතාමත්ම සුළු පිරිසකට නූල් අවස්ථක ලැබිලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලැබුණට ඒක ලංකාවට ඇරියට පස්සේ ප්‍රශ්න ගොඩයි. සමහර අය නූල් අවස්ථක ලැබුණ ගමන් සල්ලි දෙනවා. අන්තිමටම සල්ලිත් නැහැ, වීසාත් නැහැ. මොකද ලංකාවේ එම්බසියෙන් වීසා නිකුත් කරන්නේ නැහැ ගොඩක් දුරට. හේතුව දැන් ලංකාවේ අයට වීසා නිකුත් කරනවා නම් ඒක 100% ජෙනුයින් සිඤ්ඤෝරා කෙනෙක් වෙන්න ඕන. ඉතාලියේ හොටෙල් එකක් නම්, එහෙම නැත්නම් බේබි සිස්ටර් නම්, එහෙම නැත්නම් වෙනත් ඕනම වැඩකට එනවා නම් ඒකට 100%ක්ම එයාට ඒක අත්‍යවශ්‍යයි, එයාට ඒක ගන්න සුදුසුකම් තියනවා කියලා තවත් ඩොකියුමන්ට් ගොඩක් ඉතාලි එම්බසියෙන් ඉල්ලනවා. ගොඩක් අයට ඒ සියලුම ඩොකියුමන්ට් දෙන්න බෑ. එතකොට ඒ ගොඩක් අයව අනාථ වෙනවා, ඒ වීසා එක රිජෙක්ට් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා මේ නූල් ඔස්ත එක අරිනවා ලංකාවට. නූල් ඔස්ත එකයි ඒ කවුරු හරි ඇප්ලයි කරන සිඤ්ඤෝරා හරි සිඤ්ඤෝරේ හරි හොටෙල් එකේ අයිති කෙනාගේ හරි, එහෙම නැත්නම් කුසිකාර්මය කරන අයගේ ඉඩම් ඒ අයිති කෙනාගේ හරි ඩෙන්ටිටි කාඩ් එකයි නූල් ඔස්ත එකයි ලංකාවට අරිනවා. ලංකාවට අරපුවාම කියනවා මේ දෙක විතරක් මදි, දෙන්න අපිට ඒ සිඤ්ඤෝරේගේ හෝ ඒ ඔයාලව ගන්න වැඩ කරන ස්ථානයේ හොටෙල් එකේ හෝ ඒ මොකක් හරි තැනක ඔයාලගේ ටෙලිෆෝන් නම්බරේ දෙන්න කියනවා. එයාලගේ මේක ඇප්ලයි කරපු එක්කෙනාගේ ටෙලිෆෝන් නම්බරේ දෙන්න කියනවා. ඊට පස්සේ ගොඩක් අයගේ බොරු ටෙලිෆෝන් නම්බර දීලා තියෙන්නේ. නම්බර වැඩ කරන්නේ නැහැ. සමහර අය ඇත්තට මේ සිඤ්ඤෝරේ දන්නෙත් නැහැ මෙයාට වීසා හදනවා කියලා ඉවරලා. සමහර අයට ඇත්තට මේ සිඤ්ඤෝරේ වීසා හදනවා නම් අරපුවාම ටෙලිෆෝන් නම්බර විතරක් මදි. ටෙලිෆෝන් නම්බරේ විතරක් මදි. හොටෙල් එක නම් ඒ හොටෙල් එකේ රෙජිස්ටර් කරපු විස්තර, බදු ගෙවල තියෙන විස්තර ඇතුළු ගොඩාක් දේවල් දැන් ඉල්ලනවා. ඉස්තර වගේ නෙමෙයි. රෙඩ් ඒක කියන්නේ රතු කලාපේ රටක් කරලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ හොරට වීසා හදනවා, සල්ලි වලට වීසා හදනවා කියලා තමයි එයාලා මේව ගොඩක් චෙක් කරන්නේ. දැන් කඩේකට කවුරු හරි ගන්නවා කියමුකෝ. ඒ කඩේ සීලම විස්තර ඕන. කඩේ ආදායම කවුද මේක කරන්නේ, බදු අරන්ද කරන්නේ ඇතුළු ගොඩාක් ලියකිවිලි දැන් එම්බසියෙන් අහනවා. ඉතින් මේවා දෙන්න ගොඩක් අය අකමැති, අපෝසත් වෙනවා. එතකොට වීසා එක රිජෙක්ට් වෙනවා. මේ 2026 වීසා එක ගොඩක්ම භයානකයි කියන්නේ ඔන්න ඔය හේතු නිසා. දැන් 2025 අරපු වීසා වලත් සමහර අයට වීසා හම්බෙලා එම්බසියට අරපුවාගෙන් දැන් බ්ලොක් වෙලා තියෙන්නේ. මොකද
සමහර අයගේ ටෙලිෆෝන් නම්බර වැඩ කරන්නේ නැහැ ඒ ඉතාලි සින්යෝර්ලාගේ. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර වැඩ කරුවත් ඊට පස්සේ යා ඒ එම්බසියෙන් තවත් ලියකියවිලි ඉල්ලනවා. අර මං කිව්වා වගේ තවත් ලියකියවිලි ඉල්ලනවා. දැන් වයසක අය බලා ගන්න එනවා නම් එතකොට මෙයා ඇත්තටම මේ 100%ක්ම මෙයාට කවුරු හරි ආයුත් උදව්වට කෙනෙක් ඕනේද? මොකද්ද මෙයාගේ තත්ත්වය? මෙයාගේ පරිවාර්තාව මොකද්ද? ඊට පස්සේ මෙයා මේ මොන කැටගරියද ඉන්නේ? කියන්නේ මෙයා ඉන්වැලිඩ් වෙලා තියෙන්නේ 150ක්ද 100%ක්ද? ඒ වගේ දොස්තර වාර්තාවක් දෙනවා. ඒ වාර්තාව හිටන් සමහර වෙලාවට ඉල්ලනවා. රතු කලාපේ කියන්නේ ඒකයි. ඉතින් මේවා දෙන්න විදිහක් නැහැ ගොඩාක් අයට. එතකොට ඔයාලගේ වීසා එක ඉතාලියෙන් හම්බුනාට ලංකාවෙන් රිජෙක්ට් වෙනවා. භයානකයි, ගොඩාක් භයානකයි කියන්නේ ඒකයි. අන්තිමට ඔයාලගේ සල්ලි නැතුව යනවා. සල්ලි කවුරු හරි සල්ලි දීලා හදනවා නම් අපරාධේ සල්ලි යන්න. ඒකයි මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම මේ ඔයාලා වෙනුවෙන් කරන්න හැදුවේ. මේ රැල්ලට 2026 වීසා වලට දාන්න එපා. ඒක හරියටම හොයලා බලන්න ඇත්තට මේක කරන්න පුළුවන් සින්යෝර කෙනෙක්ද කියලා. සමහර එක සින්යෝර කෙනෙක් 3-4 දිනකට ඇප්ලයි කරනවා. එතකොට ඒවා අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙනවා. නමුත් ගොඩක් දුරට ඉතාලියේ නූලස්තක ලැබෙනවා. ඉතාලියෙන් ලැබෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ එහෙම ලැබුණත් ලංකාවෙන් රිජෙක්ට් වෙන එකයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මම ඔයාලා විශේෂයෙන්ම මේක දැනුවත් කරුවේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. රැල්ලට දානවා එක දිගටම ලංකාවෙන් ලස්ස 5 ලස්ස 2 ලස්ස 10 ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් කරනවා. ඊට පස්සේ නූල්ලස්තකාවට පස්සේ ඉතුරු එක දෙන්න කියනවා. සමහර අය ඉතුරු භාගේ ඉතාලියට ආවම දෙන්න කියනවා. ඒ වෙද්දිත් ඔයාලගේ සායන්ට ලස්ස 10ක් 20ක් අතේ තියෙනවා. ඒ දිලා ඉවරයි පොලියට අරන් හරි ඩවුන්වස් තියලා හරි. නමුත් එහෙම කරුවා කියලා ඔයාලට දැන් 2028 වෙනකන් ලංකාවට එන එක, ලංකාවෙන් ඉතාලියට එන එක ලේසි නෑ. ඉතින් ඒකින්ද ගොඩක්ම පරිස්සම් වෙන්න. ගොඩාක්ම සල්ලි දෙනවා නම් එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි 10 පාරක් හිතලා සල්ලි දෙන්න. ලංකාවෙන් නිත්‍යානුකූලව රැකියාවලට මේ රැකියා කෝටා වලට ඉතාලියට එනවා කියන එක දැන් ලේසි නෑ. අර මං කියපු ඩොකියුමන්ට් දැන් බලනවා. ඒකින්ද පරිස්සමෙන් තව යුරෝපේ රටවල් ඕන තරම් තියෙනවා. නවසීලන්තේ ඕස්ට්‍රේලියාවට ඉතාලියට යනට වැඩිය දැන් යන්න ලේසි. ඒකින්ද බලලා හොඳ විදියට හොඳ තීරණයක් ගන්න. මම මේ ඔයාලව දැනුවත් කරුවේ ඔයාලට ආදරේ හින්දා, ඔයාලව දැනුවත් කරන්න ඕන හින්දා. ඒක අපේ යුතුයකමක් හින්දා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.